ගත්තේ. ඒකට level 2 එකේ අද තියෙන්නේ 16 වෙනි පේපර්. ඒ කියන්නේ ඔක්කොම අද පේපර් 31ක් අදින් ඉවරයි. ඒත් අද අපි මේ කතා කරන MCQ ඇවිල්ලා 571 ඉඳන් 590 වෙනකම්. හරි. එතකොට ආසන්නව තව MCQ 10ක වෙනසක් තියෙන්නේ. එතකොට MCQ 600ක් කවර්. අද පේපර් එකට මම සරල අනුවර්තීය චලිතයෙන් ගැටලු ගන්නවා. මෙතෙක් ප්‍රශ්න පත්‍රයකවත් සරල අනුවර්තීය චලිතය දුන්නේ නැහැ. මේ වෙලාවේ සරල අනුවර්තීය චලිත ප්‍රශ්නක් ලැබෙනවා. හරි. එහෙනම් අපි පේපරේ සාකච්ඡා කරන්න ගමු මුලින් ඉඳලා. මුලින් ඉඳලා අගේ ඉඳලා නෙමෙයි මුලින් ඉඳලා. හරි. ඒක පේපර් අංක 16. පේපර් අංක 16. අපි කතා කරන්නේ මේකේ විවරණ දීලා නැති ඒවා. විවරණ දීලා තියෙන මොනවටද පුතා? එක ප්‍රශ්නේ ප්‍රශ්න අංක 1 උත්තරේ මොකද්ද? 1. ඒක තියරි ප්‍රශ්නයක්. 1ට 1. ඒක කියලා දෙන්නේ නැහැ නේද? එහෙමද? 1ට 1. දෙවෙනි ප්‍රශ්නෙට ඒත් උත්තරේ 1. පහයි වෙනස් වෙන දෙක. තුනට උත්තරේ 4. એટલે 0.86. 4ට උත්තරේ 2 4 10යි. 5 තියරි 5ට උත්තරේ 3 6යි. එළම ගපයවලු. 6යි. ප්‍රශ්න අංක 6 අස්කල් මූල ධර්ම ගානක් උත්තරේ නිව්ටන් 20යි. උත්තරේ 4. හරි. මේක කියන විවරණ දීලා තියෙන්නේ. ඒකේ ඉඳන් 6ට වෙනකම් විවරණ දීලා තියෙන්නේ. හරි. අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. මේ ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7. බලාගෙන ඉන්න. අපරේද මීටර 5ක ආරම්භක ප්‍රවේගයකින් නියත තරණයකින් චලනය වන මෝටර රථයක් තුන්වෙනි තත්පරයට යනවලු මීටර 30ක දුරක්. ඊළඟ තත්පර දෙක තුන වස්තුව චලිත වන දුර වන්නේ. ඒක නෑ අහගන්න. මේකට කෙටි ක්‍රම තියෙනවද? අපිට පුළුවන් 1 3 5 7 9 අනුපාත ගන්න. පුළුවන් නේද? නෑ. ඒ බරි. නිශ්චලතාවෙන් නෙවෙයි පටන් ගන්නෙ. නිශ්චලතාවෙන් පටන් ගත්තා නම් ගන්න දෙයක් 1 3 5 7 9. දැන් ඒක ගන්න බෑ. හරි. මේක හදන්න වෙනවා. මේක හදන්න වෙනවා. පහයි. තරණයක් තියෙනවා දීලා නැහැ හැබැයි. තුන්වෙනි තත්පරය තුලදී පුතා තුන්වෙනි තත්පරය තුලදී කියොත් මොකද්ද? E සමානයි දෙකේ ඉඳන් E සමානයි 3 වෙනකම්. මේකට තමයි අපි කියන්නේ තුන්වෙනි තත්පරය කියලා. ඒවයි කියලා දෙන්නේ නැහැ නේ. ඉතින් ගිරවුත් කිරෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේක කියනවා ඊළඟ තත්පර දෙක තුල චලිත වෙන දුර. ළමයි අහගන්න. U දන්නවා. හරිද? U දන්නවා. P දන්නවා. S දන්නවා. දන්නේ නැත්නම් ඒ විතරයි. එහෙනම් අපිට මේක ඉතුරු ටික හදන්න ඒ හොයාගන්නම වෙනවා. මම ඔයාලට කියන්නේ මෙච්චරයි. මේ විස්ථාපනය අපි අඩු කරමු. ඒ අඩු කරාම එන උත්තරේ කීයක් වෙන්න ඕනද? 3ක් වෙන්න ඕන. හරි? මම ලියනවා මෙහෙම S සමානයි UT ධන භාගයක් AP වර්ගය සමීකරණ දෙකක් ලියලා මම අඩු කරනවා. හරිනේ? එතකොට මේ උත්තරේ මීටර 30ට සමාන කරලා මම ඒ හොයාගන්නවා. ඒක එපයි අපිට. හරි. එන්න මම ලියනවා. මම ඉස්සෙල්ලාම දානවා T3 දැම්මොත් වෙනවා S2 සමානයි පස් වරක් 3 ධන A බෙදීම 2යි 3 වර්ගය. එතකොට එනවා 15 ධන 9 බෙදීම 2යි A. ඔන්න S2 කියන්නේ මෙයාට
ඊට පස්සේ S1 උත් ගන්නවා මම. ඒකටත් දාන්නේ ඕකමයි. ඊට 2. එතකොට එනවා S1 සමානයි පස්වරක් 2 ධන ඒ බෙදීම 2යි 2 වර්ගය. ඒතර S1 වෙනවා අපිට 10 ධන ඒ බෙදීම 2යි 2 වර්ගය 4යි. මම කරපු වැඩේ තේරුණාද? ඊට පස්සේ මොකද කරන්න ඕන? ඔය දෙක අඩු කරන්න ඕන. ස්ථාපන දෙකේ වෙනස 30ක් වෙන්න ඕන. එහෙනම් S2 රින S1 කියන එක නා 30ක් වෙන්න ඕන. S2 කියන්නේ කාටද? 15 ධන 9 බෙදීම 2යි අඩු කිරීම 10 ධන මෙතන කැපෙනවනේ 2යි අඩු කරාම එන උත්තරේ 30ක් වෙන්න ඕන. හරි. එතකොට මොකද වෙන්නේ? 15න් 10ක් ගියොත් 5යි. 9 බෙදීම 2 කියන්නේ 4.5යි. 4.5න් 2ක් ගියොත් 2.5යි. මේක 30යි. 30න් 5ක් අඩු වුණොත් 25යි. 2.5යි. පුතා ඒ කියන්නේ 10යි නේද? ඒ කියන්නේ 10යි. හරිද? ඒ කියන්නේ 10යි. හරිද නේද? දැන් කෙටියෙන් හදන්න යන්නේ. හරිද? u බිඳුවයි. u පහයි. තප්පරයක් ගිහම ප්‍රවේගය කීයද? ත්වරණය 10යි. ත්වරණය 10යි කියන්නේ සෑම තප්පරයක් පාසාම ප්‍රවේගය වැඩි වෙනවා කීය ගානද? 10 ගානේ. ආරම්භක ප්‍රවේගය 5යි නම් තප්පරයක් ගිහම ප්‍රවේගය කීයද? 5යි 10යි 15යි. මේ සමාන යෝජනයට හිතන්නකෝ. u කියන්නේ 5යි ධන 10 වරක් 1 ඒ ටිකට 10 වරක් 1 විතර 10යි 5යි 15යි. තව තප්පරයක් ගියාම 15යි 10යි 25යි. ධනවල ත්වරණය කියන්නේ මොකක්ද කියලා? හැම තප්පරයකටම ප්‍රවේගය 10 10 වැඩි වෙන්න ඕන. එහෙනම් u 5යි නම් තප්පරයක් ගියාම 15යි. තව තප්පරයක් ගියාම තප්පර 2යිනේ 25යි. තව තප්පරයක් ගියාම 35යි. මෙතන ප්‍රවේගය 35යි. තව තප්පරයක් ගියාම 45යි. තව තප්පරයක් ගියාම 55යි. අපෙන් අහන්නේ ඊළඟ තප්පර දෙකේ විස්ථාපනය නේද? ඒතර මෙතන තප්පර කීයක් තියෙනවද? 2යි. මේ තප්පර දෙක පටන් ගන්න ප්‍රවේගය කීයද? 35යි. ඒ තප්පර දෙක ඉවර කරන ප්‍රවේගය කීයද? 55යි. ඒතර මේ දෙන්න පාවිච්චි කරලා තප්පර දෙකක් පාවිච්චි කරලා අපිට බැරිද මේ චලිතයට විතරක් සමීකරණයක් දාන්න? මොකද්ද? S සමානයි u ධන v බෙදුව දෙකෙන් වැඩි කරා p ගෙන්. හරි. මට කියන්නේ මේ තප්පර දෙක පටන් ගන්න ප්‍රවේගය කීයද පුතා? 35. මේ තප්පර දෙක ඉවර කරන වේගය කීයද? 55. බෙදීම දෙක. එතන කාලය කොච්චරද? තප්පර දෙකයි. එතන මෙයාට මෙයා කැපෙනවා. 55යි 55යි එකතු කරොත් එහෙම කීයද? මීටර 90යිද? මීටර 90යි. එහෙනම් ඊළඟ තප්පර දෙකට ගිහින් තියෙන්නේ මීටර 90ක්. ගාන හරියම ලේසි. ඒ කියන්නේ අමාරු නෑ. හැබැයි පොඩි සුළු කිරීමක් තියෙනවා. ඒතරයි වෙනස. උත්තරේ 4. 7ට 4. 7ට 4. ආය 8 වෙනි ප්‍රශ්න විවරණ දීලා තියෙනවා. හරිද? ලියා ගන්න කට්ටියට අග්ගා ලියා ගන්න. ආද මොකලවද නේ? ඒක වැඩි හිටි කියලා තමයි නෑනේ. දෙකකට තියෙන්නේ. දැන් ගියද? අවුරුදු 18ද? 17ද? 17යි. 18යිනේ. ඒ ළමයි විදිහට කියන අන්තිම 17යි. ජනවාරියේද? ඒක ළමයි විදිහට කියන අන්තිම ලෝකෙ මැදුනේ නේ. ඒ කැම්පස් ගියා හේතු ළමයි කියන්නේ නේ ශිෂ්‍යයෝ කියලා කියන්නේ. ළමයි නෙවෙයි. ඒක ළමයි කියන්නේ ආයේ කැම්පස් එකේ ලෙක්චර් සකවදාත් ළමයි කියන්නේ. හරි. චිල්ඩ්‍රන් කියන්නේ දැන් වල එතකොට. ස්ටුඩන්ට්ස්ලා. චිල්ඩ්‍රන්ස්ලා වෙනයි ස්ටුඩන්ට්ස්ලා වෙනයි. Children කියන්නේ ළමයි, students කියන්නේ ශිෂ්‍යයෝ.
කැම්පස් එකේ ලෙක්චරර්ස්ලා කතා කරන්නේ children කියන්නේ මේ ස්ටුඩන්ට්ස් කියලා. හරි. ප්‍රායවල් children කියන්නේ බෑ. හරි. අපත් තේරෙන්නේ නේද? එහෙනම් මම හදමු. මම වෙන එකක් මන් දීලා තිබ්බද මන්ද? මම වෙන එකක් බොහොම සරල ගානන්නේ. මම දීලා දී. මමට මොකද උත්තරේ? අර මොකද උත්තරේ? අපිට මේ බෙදීම 4යි. ඒ කියන්නේ 1 අපිට 1 අපිට 1 9ට 3 අපිට 1 9ට 3 අපිට 1 9ට 3 අපිට 1 9ට 3 ඊළඟට 10 මේක තාම ලියන්න කොහොමද තාම මේක ලියනකට දේශන ඉවරයි 10 නම මාරු ගන්නක් නෙමෙයි ඒකට මම ඒක විවරණේ දුන්නා ඒතර ඔක්කොගෙම විවරණේ දුන්නාම සාකච්ඡා කරලා දෙන්න තේනේ කිලෝ 1500ක ඝන සිලින්ඩරයක් ඝනත්වය 1100ක් උස ද්‍රවයක විපුලනවලු සිලින්ඩරේ හරස්කඩ වර්ග ඵලය එකයිලු කිලෝ 100ක මිනිස්සෙක් එක මත හිටගත්තාම වැඩිපුර ගිලින උස ඕකන හදුවේ නැද්ද කී සතියේ අපි ඉලක්කම් විතරයි වෙනස් කී සතිය හදපු ගාන සිලින්ඩරයක් අක්ෂේ සිරස්සේ ගිරිලා පාවෙනවා මට මතකයි බෝඩ් එකේ මේ පැත්තේ හැදුවෙත් එක්ක ඒකනේ හැදුවේ සතිය ගාන හරි දැන් මේක ගිලී තියෙන වස්තුවක් කියන්නේ මෙයාගේ MgUට සමානයි හැබැයි අපි මේක නෙමෙයි අහන්නේ මේකට පටවනවලු මිනිස්සෙක් මිනිස්සයා කිලෝ 100ක් නේ ඒ පැටවුවට පස්සේ මිනිස්සයාගේ බර හින්දා මොකද වෙන්නේ මේක තව ටිකක් ගිලනවා මේ කිලෝමීටර ටික කීයද කියලා තමයි අහන්නේ කිලෝමීටර ටික කීයද දැන් මෙතන දෙනකම් කලිනුත් ගිලිලා තිබුණේ කලිනුත් මේ ටික ගිලිලා තිබ්බේ වැඩිපුර ගිලිනේ මේ ටික අයියෝ ටික වැඩිපුර ගිලිනේ කියන්න බෑ හේතුව මොකද්ද සිද්ධිය මොකද්ද මිනිස්සෙක් මේකට ගොඩ වුණා ගොඩ වෙච්ච නිසා මිනිස්සයාගේ බරත් මේකට එකතු වුණා ඒතර වැඩි වූ බර කියන්නේ කාටද මිනිස්සයාගේ බර ඒතර උඩුකුරු කරපුණත් ඒක නෙවෙයි වැඩි වෙන්නේ පො කියන්නේ මිනිස්සයා වෙනුවෙන් ගිලිච්ච පරිමාවක මිනිස්සයා වෙනුවෙන් ගිලින්නේ මේ ටිකනේ මේ ටික කොහොමද ගිලන්නේ තිබ්බේ කලින් ඉඳලම මේකට ලියන්නේ ඩෙල්ටා mg සමානයි ඩෙල්ටා u කියලා හරි වැඩි වූ බර කිලෝ 100යි එහෙනම් නිව්ටන් 1000යි වැඩි වූ උඩුකුරු පෙරදිම ලියන්නේ v rho g කියලා. දැන් මේ v කියන්නේ ගිලුණු පරිමාවද ගිලුණු අමතර පරිමාවද? ගිලුණු අමතර පරිමාව. අමතර කියලා වචනයක් දෙපැත්තටම එනවා. අමතර බර අමතර උඩුකුරු පෙරදිම. ඒතකොට දෙතින් දෙන්නේ අමතර පරිමාව. අමතර ගිලුණේ x උසක් නම් අමතර පරිමාව කියන්නේ x වරක් හරස්කඩ වර්ග ඵලය කියන එකයි. මොන ගිලුණු අමතර පරිමාව ඩෙල්ටා v රෝ කියන්නේ 1100යි g10යි. දැන් මේ බිඳුවට මේ බිඳුවට අපිට මේ බිඳුව දෙකට මේ බිඳුව දෙක කපනවා x සමානයි 11 විතරයි පල්ලෙහාට ඉතුරු වෙන්නේ 11න් 1යි. උත්තරේ 11න් 1යි. පොඩා උත්තරේ 11න් 1. උත්තරේ 1. උත්තරේ 1. 10ට 1. 10ට 1. 10ට 1. කොහොමද තෝස්පල 10ට 1 අබලම? සුලකර දෙරද නෙමෙයි. 11 වෙනි ගාන මම 11 වෙනි ගානත් මේක නැස්සෙන් හදන්න. මේ දැන් ඔයාලා ගෙදර ගිහිල්ලා ඔය විවරණේ තියෙනවනේ හරි දැන් සෝර print කරලා දෙන්නේ කියලා ඔක ගිහිල්ලා ෆයිල් එකක් අස්සට හරි පොතක් අස්සට දාලා පැත්තකට කරන්න බෑ. මේ විවරණේ දීලා තියෙන්නේ මොකටද?
ඒක පන්තියේ වෙනම මම සාකච්ඡා කරන්න ඕන තරම් අමාරු ගානක් නෙමෙයි. ඔයාලට තනියම බලලා තේරුම් ගන්න පුළුවන් ගානක් නිසා. එතනයි කියලා ඔයාලා ගෙදර ගිහින් තනියම බලන්න නැතුව දැන් කොලේ තියෙනවනේ විවරණේ. ඕක ඉතින් කවුද බලා ගන්න බැරිද කියලා ඔයාලා ඉතින් කරන්නේ බෑ. ඒක ඔයාලා දැන් පේපර් ක්ලාස් එකේ ගෙදරින් කරන්න තව වැඩක් එකතු වුණා. මොකක්ද මේ වැඩේ? විවරණ මම print කරලා තියෙන ප්‍රශ්න වල උත්තර ඔයාලට වැරදිලා නම් ඔයා තනියම ගිහින් විවරණේ බලලා හරියට තේරුම් ගන්න ඕන. හරි? දැන් මම ඒක ඔයාලට බාර දීලා රචනා ටික මෙච්චර කල් ඔයාලට බාර දීලා මොකද ගෙදරින් බලා ගන්න කියලා. ඒ වැඩේ පන්තිවල කරන්නයි මේ අවශ්‍ය වෙන්නේ. හරි? ඒකේ සුළු ප්‍රශ්නේ. මොකද මේ ප්‍රැක්ටිකල් එක? බල සමාන්තරාශ්‍ර නියමය සත්‍යාපනය කිරීම. හරි. එතකොට ඔයාලට මතකද මේකේ අපි මෙහෙම සමාන්තරාශ්‍රයක් අඳිනවා. එහෙම සමාන්තරාශ්‍රයක් අඳකට පස්සේ මෙන්න මේ විකර්ණයේ දිගින් නිරූපණය කරන්නේ නැදින් එල්ලලා තියෙන බලය නේද? කොහොමද? නැදින් එල්ලලා තියෙන බලය මේ විකර්ණයේ දිගට සමානුපාතිකයි. මොකද මේකේ පරිමාණ රූපයක් පාවිච්චි කරන්නේ නැද්ද? सेंटीमीटर මෙච්චරකින් මෙච්චර බලයක්. ගන්නවල පරිමාණ රූප. අපි හිතමු සෙන්ටිමීටර් එකකින් කොතරම්ද? F නම් බලයක්. ඒතර මේ F ගේ එකක මොකද්ද? නිව්ටන් සෙන්ටිමීටරයට. හරි. ඒක තමයි පරිමාණය. හරි. සෙන්ටිමීටර් එකක් සමානයි බලය මොකද්ද? නිව්ටන් බලයකට. ඔබ පළවෙනි ගානේ මැදින් බරක් එල්ලලා තියෙනවලු. එතකොට විකර්ණයේ දිග සෙන්ටිමීටර් 4යිලු. පුතා මැදින් එල්ලලා තියෙන බලය වස්තුවේ බර නෙමෙයි වෙලාවේ. එතකොට මට කියන්න ඕන මොකද්ද? mg සමානයි කාටද එහෙනම්? සෙන්ටිමීටර් එකකට f බලයක් නම් සෙන්ටිමීටර් 4කට කීයද? ඒ කියන්නේ මොකද්ද? බලන්නත් අපි තෝරාගත්ත පරිමාණය මේ. F ගේ එකකේ මොකද්ද? නිව්ටන් සෙන්ටිමීටරයට. ඒතර මේ සෙන්ටිමීටර 4න් ගුණ කරද්දී සෙන්ටිමීටරයට සෙන්ටිමීටර කැපෙනවා. උත්තර නිව්ටන් වලින් තේරුණාද? මේ පරිමාණය යොදාගත්ත කියන්නේ සෙන්ටිමීටරයකින් නිරූපණය කරන නිව්ටන් ගාන. ඒක අපිට වෙන කරන සෙන්ටිමීටර ගානෙන් ගුණ කරාට පස්සේ එතනින් නිරූපණය කරන බලය මොකක්ද? එහෙනම් mg සමානයි 4f. හරි. ඊළඟට මේකද කියනවා සාපේක්ෂ ඝනත්වය අටක් වෙච්ච කෙනෙකුගේ සම්පූර්ණයෙන් ගිලියොත් සමාන්තරාශ්‍රය විකර්ණයේ දිග කීයද කියලා අහනවා දැන්. ළමයි දෙවෙනි අවස්ථාවේදී මෙයාව සාපේක්ෂ ඝනත්වය මෙයාගේ සාපේක්ෂ ඝනත්වය අටයි කියලා කියන්නේ මේක සම්පූර්ණයෙන් ජලයේ ගිලිනවා. ඒකට දැන් මෙතාපාරමේ ඇදෙන බලය මොකද්ද? mg ඍණ u නේද? ද්‍රවයක ගිල්ලුවට පස්සේ ළමයි ආතතිය කියන්නේ mg ඍණ u කියලානේ. දෙවෙනි වතාවෙදී mg ඍණ u mg ඍණ u සමානයි f වරක් අලුත් විකර්ණයේ දිග. මම කියන්නේ තේරෙනවද ඔයාලට? නිකම්ම වාතයේ එල්ලුවා නම් මේ විකර්ණයේ දිගෙන් නිරූපණය කරන්නේ කවුද? වස්තුව බර. මේක වතුරේ ගිල්ලලා මෙතන විකර්ණයේ දිග නැන්න නම් මේ විකර්ණයේ දැන් දිගෙන් නිරූපණය වෙන්නේ බරද mg ඍණ u නේද? එතකොට යාත දිගන්නේ mg ඍණ u නේ. ඒක තමයි දෙන්නේ. ඉතින් දැන් මේ දෙන්න බෙදන්නකෝ. අපි ගත්ත බල නියතය මෙතන මොකද වෙන්නේ? කැපෙනවා. කැපිලා ඉවරලා අපිට උත්තරයක් එනවා mg බෙදීම mg ඍණ u සමානයි 4 බෙදීම l කියලා. හරි. මේක ඔයාලා දැන් ගෙදර ගිහලා හරස් ගුණ කරලා හදාගන්න දෙන්නේ එහෙම. mg බෙදීම u කියලා හදාගන්න. ඒතර මොකක්ද වෙන්නේ දන්නවද? හරස් ගුණ කරලා ගත්තම. ඒතර අපේනවා 4 බෙදීම 4 ඍණ l කියලා. මොකක්ද mg කියන්නේ? වස්තුවේ බර. මොකක්ද u කියන්නේ? සම්පූර්ණයෙන් වතුර ගිල්ලුවාට පස්සේ න උඩු කුරුතරපම. බර උඩු කුරුතරපෙන් බෙදුවම මොකක්ද වෙන්නේ? මොකද? වස්තුවේ සාපේක්ෂ ඝනත්වය. මතක නැද්ද? වස්තුවක බර සම්පූර්ණයෙන් වතුර ගිල්ලුවාට පස්සේ උඩු කුරුතරපෙන් බෙදුවාට පස්සේ මොකක්ද වෙන්නේ? සාපේක්ෂ ඝනත්වය.
මෙන්න මම දැන් මේ බෝඩ් එකේ MCQ 600ක් විතර කරන්න තියෙනවා පිටත්. මේ ගාන දැන් 10 වතාවක් විතර මම ලියුවා බෝඩ් එකේ. මෙතනින් කරන්න තියෙනවා දිහලා ෆෝන් එක තමයි කරන්නේ. මොකද බුදු පප්පා ගැරිස්ට් වගේ. ඒක කරන්න දෙන්නේ නැහැ. මෙච්චර කියලා කිව්වා. තාමත් මතක නැත්නම් ඔය ආයිත් අපරාධ මෙච්චරම කියන්නේ. බලන්නේ වීරෝසී කියලා ප්‍රොස් උඩුකුරු පෙරපල ලියන්නේ වීරෝසී කියලා අද W. බෙදපුවම V to V කැපෙනවා G to G කැපෙනවා ප්‍රොස් බෙදීම W කියන්නේ කාටද? සාපේක්ෂ ඝනත්වය. එහෙනම් කෙලින්ම MC බෙදීම යොදන්නේ සාපේක්ෂ ඝනත්වය. මේ ගානක කෙලින්ම දෙලතිනවා කියයි කියලා. එහෙනම් 4 බෙදීම 4 ඍණය සමානයි කාටද? පිට. දැන් හරස් ගුණ කරලා එල්ලුත් කරන්නේ. එහෙනම් තමයි එල්ලුත් විකරණේ දෙක. හරිද? හා. ඉතින් නම් මේක හරස් ගුණ කරන්නේ 4 වරක් 1යි 4 වරක් 2යි. එතකොට 1 සමානයි 4 ඍණ 2යි. ඍණ 2යි මෙහෙට එනවා. අපිට වරදුනද හොරන්නේ නෑ. යට 4 ඍණ එකක් තියෙනවනේ. හරි මේක මෙතන කැමුණනේ 2යි. මෙතන එකක් ඉතුරුනේ. හරි. ඍණ 2යි මෙහෙට එනවා ධන 2යි. ඒක අර පැත්තට යනවා 8න් එකක් ගියාම 7යි. එහෙනම් L සමානයි 3.5යි. හරිද? L තෙන්නන 3.5. ඒ කියන්නේ උත්තරේ 4. අපි ඉස්සෙල්ලා 11ට 4 බලමු. අනිත් ළමයි දෙවියන් හදන්න ඕනේ. බල සමාන්තර ආශ්‍රය නියමයේ විකර්ණයේ දිග සමානුපාතිකයි අන්තයේ ආතතියට. සමානුපාතිකයි කියන එක ගන්න නැතුව මම ඒ වෙනුවට දාගත්ත නියතයක් F කියලා. සෙන්ටිමීටර් රේට නිව්ටන්. ඒක තමයි මේ පරිමාණ රූප අඳුරේ තෝරාගත්ත පරිමාණය. ඒක පාවිච්චි කළා තමයි සමීකරණ දෙක හදාගත්තේ. ඒ ගන්න නියත වැඩක් නැහැ කපනවා. හරිද? අපි මොනවද ඊළඟ ගානට? තමයි කියන්නේ. මේ ගාන වලම තේරෙන්නේ නැද්ද? තේරෙනා නේද? අපි පරිමාණ රූප අන්දනේ පොඩි කාලේ ඉඳන් පරිමාණ රූප අඳින්නේ. මොකද එකට කීයක තියෙන්නේ සිටියේ පරිමාණ කීය? එකට 50000. එකට 50000. ඒකේ පරිමාණය සෙන්ටිමීටර එකක් සමානයි 50000ක් මීටර. හරිද? මීටර අන්න ඒ විදිහට තමයි හදලා ගන්න එක. එහෙනම් ඕනෙම සිටියේ සෙන්ටිමීටරයක් මීටර 50000යි. දැන් සෙන්ටිමීටර දෙකක් 50000 වැඩි කිරීම දෙක. 50000 කියන්නේ එතකොට මේ රූපෙ හැටියට බලුවොත් එකකින් පෙන්නන ප්‍රමාණය. හරිද? මම ඒක තමයි ඉස්කල ගත්තා එකේ. හරි එහෙනම් මේ ගන්න. 12 වෙනි ගාන පුතා උත්තරේ දීලා තියෙනවා මාකේ ස්කීම් එකේ. උත්තරේ ඉන්න ඕන 12ට 4. 12ට 4. උත්තරේ 150 කිලෝග්‍රෑම්. හරි. බලන්න විවරණේ දීලා තියෙන ලස්සන මේක තියෙනවා. අකුරු නම් මගේ අකුරු කිය හොයන්න බැයිද අකුරු? ඔයලා නැහැ නේද? ඔයලා නැහැ. පොඩ්ඩක් අපි නේද කරන්න ගන්නවා. ඔන්න 13 වෙනි ප්‍රශ්නෙට. ඔන්න 13 වෙනි ප්‍රශ්නෙට. 13. සුරස එල්ලා ඇති හෙලික්සිය දෙන්නකට භාරයක් ඈඳා ඇත. භාරයේ මදක් පහළටද අතහැරිය විට දෝලන කාලවල සංඛ්‍යාතය F විය. හරි. දැන් අදාළ දුන්න වස්තුවේ සමග උත්තෝලකයක වහලෙලා සුරස් දෝලනය කරන්නේ උත්තෝලකයේ ජීවිතන දෙක තරමින් ඉහළට ගමන් කරන අතර වාරයේ නම් දෝලනවල සංඛ්‍යාතය. මේ අහන්නකෝ ළමයි සරල අවලම්බයේ ආවර්ත කාලය ලියන්නේ කොහොමද? සරල අවලම්බේ ඒ සමානයි 2π වර්ගමූල L බෙදීම G. හෙලික්ස් දෙන්නේ කොහොමද ලියන්නේ? ඒ සමානයි 2π n බෙදීම
බලන්න මතකද සීලිමේ කතාව මම කියලා දෙන්නේ හෙලික්සිය දෙන්නද සරල අවලම්බෙටද? සරල අවලම්බෙට නේද? මේ G අකුර තියෙන්නේ හෙලික්සිය දෙන්නද සරල අවලම්බෙද? සරල අවලම්බෙනේ. ගුරුත්වක ත්වරණයේ බලපාන්නේ හෙලික්සිය දෙන්නද සරල අවලම්බෙටද? සරල අවලම්බෙට. එතකොට උත්තරලකයක තියලා උඩට ත්වරණයෙන් ගියොත් G ධනයේ කිව්වා, පහළට ත්වරණයෙන් ගියොත් G ඍණයේ කිව්වා. එහෙනම් ධනයේ ඍණයේ දාන්න G අකුරක් මේ සමීකරණේ තියෙනවද? නෑ. තේරුණාද? එතකොට ගුරුත්වයේ ත්වරණයේ බලපානවාද හෙලික්සිය දෙන්නේ ආවර්ත කාලයට? බලපාන්නේ. සාධක දෙකයි බලපාන්නේ මොනවද? එල්ලලා තියෙන ස්කන්ධයයි ඔය ගහයි කරලා තියෙන ස්ක්‍රීන් එකේ දුරනියතයි. මොන ත්වරණයෙන් ගියත් ස්කන්ධ වෙනස් වෙනවද? නෑ. ස්ක්‍රීන් එකේ දුරනියත වෙනස් වෙනවද? නෑ. එහෙනම් ආවර්ත කාලය වෙනස් වෙනවද? නෑ. එහෙනම් සංඛ්‍යාත වෙනස් වෙනවද? නෑ. එහෙනම් F තමයි. එර්මද මම කියන්නේ? හරි. දැන් බලන්න බා. උත්තරලකයක ඉහළ පහළ යනකොට ආවර්ත කාලය වෙනස් වෙන බලපාන්නේ කාටද? සරල අවලම්බයට. හෙලික්සිය දෙන දෙක බලපානවද? බලපාන්නේ නැහැ. තේරුණාද? ඒක බලපාන්නේ නැහැ. එහෙනම් ගෙදර ගිහිල්ලා සමීකරණ ලියලා හැමෝම දෙන්න පිට දෙයක් හදන්න ඕන හදන්න. මුලින්ම සුළු කරලා යන උත්තරේ දෙන්නේ ඒත් අර සංඛ්‍යාතෙම තමයි. ඒක අපි හදන්න දෙයක් නැහැ. මේක දුහා බලලා කිව්ව හැකි. බලපාන සාධක දෙකයි ඉල්ලලා තියෙන ස්කන්ධයයි දුන්නේ දුනියපයි. තරමේ බලපාන්නේ නැත. හරිද? ඊළඟට පුරුදු කරගන්න ඕනේ. සරල අවලම්බය සැලකුව විතර. සරල අවලම්බය සැලකුව විතර. සරල අවලම්බය සැලකුව විතර. කියලා ඊගේ සමීකරණය යන්න. මේ සමානයි 2π වර්ගමූල ඉරගෙන ජී. මේක ලියන්න ඔය කොට ඇතුලේ මේ කොහොමද යන්නේ බයි? ඔයගෙදි අගුලේ ලියන්න හරි. මම ලියලා දෙන අකුරු සයිස් එක ලියාගෙන ගියලා තියෙනවා බයි. හරි. මෙහි G අන්තර්ගත නිසා මෙහි G අන්තර්ගත නිසා මෙහි G අන්තර්ගත නිසා එහි දෝලන කාලයට ඒ අවට ත්වරණය බලපායි. නමුත් මොකද හෙලික්සිය දෙන්න සැලකුව විතර. නමුත් හෙලික්සිය දෙන්න සැලකුව විතර. ඊළඟට සමානයි ඒකයි වර්ගමූල එම්බෙදීමකේ. ඒ සමානයි ඒකයි වර්ගමූල එම්බෙදීමකේ. සමීකරණයේ ත්වරණය අන්තර්ගත නොවන නිසා ඒ සඳහා ජීවි බලපාමක් නැත. හරිද? එහෙනම් උත්තරේ F තමයි. කොහොමද අපි මේකට උත්තරේ දෙගාගන්නේ? කමන්නේ නේද? 14 ආයෙ මගේ ස්කීම් එකේ දීලා නැහැ. 14 මොන ප්‍රශ්නයක්ද බලන්න? බෝලේ ප්‍රශ්නයක්. කොහොමද ඒක හදන්නේ? උහුලම් පුදුනාලු වීවේගෙන් අපෙන් අහනවා බාහුව දෙකේ ගෝමට්ටම් අන්තරය h කීයද කියලා. මේ ඔයගොල්ලන් දැන් ඊයහම
දෙකේ තුනේ ගණන් පීවර දෙකක් විතර තියෙන්නේ. ළමයි ඔන්ලයින් ළමයින්ට අරල ගතික ඉවර කරන්නේ මේ සෙනඟ. හරි. එතකොට ඔයාලගේ වෙන සතිය තමයි 12 තරඟ පටන් ගන්න. ඒ කියන්නේ යාළුවට තාම සරල අනුවර්ති චලිත පටන් ගත්තේ නැහැ. මේ සරල අනුවර්ති චලිත පටන් ගන්නේ වෙන සමුදෙන්. ඒ වුණා ඔයාලා කාට හරි සරල අනුවර්ති චලිතේ තව ටිකක් සරලව ඉගෙන ගන්න ඕන. ඒ ගන්න ඔන්ලයින් රෙකෝඩින් බලලා මම දන්නවා මම ඔන්ලයින් එක තවත් සරලව තමයි කියලා දෙන්නේ. හරි. මොකද ඒක සතිය දවස් දෙකක් යනවානේ. එතකොට ඒකට පිටරම වෙලාව තියෙනවානේ. හරි. ජරින් තෝල් දෙන්නේ ඒකේ. හරි එදින්දා සම්පූර්ණ වේලාව පාවිච්චි කරන්න ඔයාලට තීරි කියලා දෙන්න. ඒ හින්දා ඔයාලට තව කවුරුහරි ඉන්නවනම් සරල අනුවර්ති චලිතේ තව පාරක් ඉගෙන ගත්තොත් හොඳයි. සරලව ඉගෙන ගත්තොත් තව හොඳයි කියලා හිතන ළමයි ඔයාලට මගේ ඔන්ලයින් එකෙන් ඉස්සරහගෙන ඉන්න පුළුවන් ඒකටයි. ඒගොල්ලෝ බලන්න පුළුවන්. මොකද මේක සරල අනුවර්ති චලිතේ තව පාරක් මෙලොවදලා කියලා දෙනවා. මේකේ වෙලාව නාස්ති වෙනවා නම් ගොඩක් බිසි නම් පන්ති ගොඩක් තියෙනවා, වැඩ ගොඩක් තියෙනවා, ගෙදර ගිහලා මහන්සි නම් එන්නේ කියලා කියන්නේ කාටවත් අනිවාර්යනේ. යාර වැඩිපුර තව ටිකක් ඉගෙන ගන්න ඕනේ. පන්ති හරි සතියක් අට්ටුෂ ළමයි ඉන්නවනේ. එයාලා රෙකෝඩින් ඉන්න දෙන්නේ ලයිව් එකට එන්න දෙච්චරයි. හරි. මම කියන රෙකෝඩින් දෙන්නේ නැහැ. 14 ප්‍රශ්නේ. කොහොමද? එයාලා දන්නවා සාමාන්‍ය ජීවනලයක වතුර මට්ටම මොනවා වෙලාවක නවතින්නේ? සාමාන්‍ය වෙලාවට නවතින්නේ. හැබැයි අපි මෙතනින් මුලම් පින්දත් මොකද වෙන්නේ? දන්නවා වේගයේ වැඩි කරන පීඩනය කියන්නේ. මෙතනින් මුලම් පින්දත් මේ කටගාව මෙතන පීඩනය අඩු වෙනවා. මෙතන පීඩනය අඩු හැබැයි මෙතන පීඩනය වැඩි. මේ පැත්ත පීඩනය වැඩි වෙලා මේ පැත්ත පීඩනය අඩු වුනහම මේ වැඩි පීඩනය නිසා මේක පාත් වෙනවා. ආ පාත් වෙනකොට අර පැත්ත ඉඳනවා. මට්ටම් වල වෙනසක් වෙනවා. කොහොමද කියන්නේ? එතන මේකට ලස්සන දෙන්නේ මෙතෙන්ට ගොඩක් දාන්න. මෙතන තියෙන වායු බල පීඩනය. අද මෙතන තියෙන පීඩනය වායු බල පීඩනයට වඩා දාන්න මේ දෙකට පීඩනය. XY. එතන මෙතෙන්ට ගන්නොත් PX ධන චාලක ශක්තියක් නේ බිඳුවයි. PX කියන්නේ වායු බල පීඩනයනේ. වායු බල පීඩනය විතරයි චාලක ශක්තියක් නෑ. අපි විද්‍යුත් ශක්තිය නෑ නේද? මෙතන ලියුවොත් මේ නෝඩ් ධන භාගයයි පිට වාතය ගැන තියෙන සිග්මා. මේ දෙකම දෙන සිග්මා. වාතය ගැනත් රෝ කියලා භාගය වෙනවා. වාතය ගැනත් රෝ කියලා දෙකම සිග්මා තියෙන්නේ. දෙන්නම සිග්මා වෙන්න බෑනේ. වාතය ගැනත් රෝ කියලා භාගය වෙනවා නේ. මෙයාට සිග්මා කියලා භාගය. බලමු ප්‍රවේගය කියලා. ප්‍රවේගය මාරු දෙන්නේ. හරි. භාගයක් රෝ v වර්ගය. මේක ලියුවට පස්සේ p නෝට් මෙහාට දාන්න. p atm වල p නෝට් සමානයි භාගයක් රෝ v වර්ගය. මේ කවුද? එන්නේ කියලා තවත් මෙන්න කරන හදියද අපි. කවුද? මේක අපි. පීඩනාන්තරය. පීඩනාන්තරය. ඉතින් මේ නලය ඇතුලේ මෙතන බලන පීඩනයයි මේ නලය ඇතුලේ මෙතන බලන පීඩනයයි අතර පීඩනාන්තරය දන්නවනම් ඒ පීඩනාන්තරය නිසා නේද මේ වතුර කඳු උසාවි? ඒතර මේ මෙයාගේ එක්ස්රෝජි අර දෙකට පිට සමාන වෙන්නේ නැද්ද? සමාන වෙනවා. අපි රෙන්ජර් මානයක කරා, පිටෝනලයක කරා. ඒකම තමයි මෙයාට තියෙන්නේ. හරි. ඒතර මොකද්ද මේ දෙකට පිට කියන්නේ? h රෝජි නේ සිග්මා g. භාගයක් රෝජි වර්ගයයි. මොන මේක ඉන්නේ? නැවි සමාන වන්නේ. මේ උක්ත කරන්නේ දෙකේ ඉලක්කම දෙකනවා 2h සිග්මා g බෙදීම රෝ v කරනකොට මේක වර්ගමූල ගන්නවා. 2h සිග්මා g බෙදීම රෝ කියලා ගත්තේ නේද? තියෙනවා. 2h රෝ v බෙදීම සිග්මා කියලා ගත්තේ නේද? ඒක ගන්නේ නේ. හරි එනවා ඔබ තමයි. ඕනේ. හරි. උත්තරේ 2h සිග්මා g බෙදීම රෝ. උත්තරේ 4. උත්තරේ 4. 14ට 4. 14ට 4. හරි. එන්න පහළොස්වෙනි ප්‍රශ්නෙට. පහළොස්වෙනි ප්‍රශ්නෙට.
මේ අද පළවෙනිද කියන්නේ මේ මාසේ බදාදාවල් තියෙන පහක්. හරිනේ. ඔය කියලා මේ වඩු දෙන්නේ වඩු දෙන්නේ අහලස්තුනි ගාන අහලස්තුනි ගාන මේ පාලකෙන් කතා පුතේ තුනේ උතරේ හරිය සියර දෙකයි තමයි ඉන්නේ සියර දෙකයි ඉන්නේ මේ අහන්නකෝ මේක කියන්නේ මේක හදනවා අම්මට දෙවිසර් බලන්න අපේ ඉගෙන දෙන්නෙක් සම්බන්ධ වෙන්න පුළුවන්ද මොරයිල විතරේ වාට බලන්න මතකද ඉන්නේ මොනවද ප්‍රතිශත දෝෂේ ඒකට සමානවල ගන්නන්නේ සෝරි මිනිමක කරගෙන ගන්න මිනිමක කරන්නේ මතකද කියලා දෙනවා මිනිමක ප්‍රතිශත දෝෂේ දාලා හිතන්නකෝ මොකරි සයR වර්ගයක ඉන්නේ අපි වර්ගඵලෙ ආර්ග ප්‍රතිශත දෝෂ දන්නවා නම් වර්ගයේ තිබ්බොත් ඒක ප්‍රතිශත දෝෂයේ වර්ග වෙනද දෙකකින් ගුණවනවද දෙකකින් ගුණවනවා මම කියපේ කතාව මතක නැද්ද මම මොන උගන්වලා තියෙන සිලබස් එකක යම් මිනුමක නීති දෝෂයක් වෙලා එයාගේ චූටි වෙනසක් සිද්ධ වෙනවා ඒ වෙනස වර්ග වෙලා නෙමෙයි දෙකකින් ගුණවලා තමයි මෙයාට ඒක බලපන්නේ ඉන්නේ මේ අවශ්‍ය දුරන කොහොමද යන්නේ ඕනම කෙනෙකුගේ අවශ්‍ය දුරන යන්නේ කොහොමද උන්මාර වර්ගෙ නෙමෙයි මොකක් හරි ඉලක්කමක් වරක් උන්මාර වර්ගෙ ඒ මොකක්ද ඉලක්කම කියන්නේ මම දන්නේ නැහැ පැටියක් නම් භාගයයි ගෝලයක් නම් ගෝල දෙකයි මොකක් හරි මම අන්තිමට කියන්න හදන්නේ ඒක නියතයක් නියතයක් හරි R 100කට වැඩි වෙනවනේ මෙයාගේ වැඩි වෙන 100යි නම් ඒක වර්ග වෙනවා කියන්නේ ඒක මෙයාට දැනෙන්නේ වර්ග වෙනද දෙකෙන් ගුණ වෙලාද දෙකෙන් ගුණ වෙලා මේක 100ට දෙකක වෙනසක් තේරෙන්නේ දෙක ආර එන්නලිට මේක වාගේ කන්න පුළුවන්ද පිටුවක් කියනවා හදන්න පුළුවන්ද ආර්ගේ ප්‍රතිශත දෝෂය ආර්ගේ ප්‍රතිශත වෙනස් වීම 101යි නම් ප්‍රතිශත වෙනස් වීම 101යි නම් ඒතර IP ප්‍රතිශත වෙනස් වීම දැනෙන්නේ 101 මෙන්න මේ ඉලක්කණයෙන් ගුණවල 102යි හරි ඒක ළමයිට හදන්න ඕන නම් එයා ගන්න R 100යි කියලා 100ට එකකින් වැඩි වෙනවාම අලුත් R කීයද 100 දෙකකින් වැඩි වෙනවා 100 දෙකකින් වැඩි වෙනවා 100 දෙකකින් වැඩි වෙනවාම 100ක් වෙනවා මේ අවශ්‍ය දෙයක් කොහොමද කියන්නේ ඒක පැටියක්ද ජව රෝගයක් ඕනක හිතා ගන්න පැටියක් නැත්නම් වලල්ලක් මම පැටිය හදන්නේ පැටියක් නම් භාගයක් මාර වර්ගයේ අවශ්‍ය දෙන්නේ ඒකට මෙයාගේ අවශ්‍ය දෙන්නේ භාගයක් කියන්නේ මේ වර්ගය මෙයාගේ කොට භාගයක් කියන්නේ 101 වගේ. හරි. මට කියන්න දැන් අවශ්‍ය තීරණ වැඩි වීම කීයද? මොනවද කියන්නේ? මට වැඩි වැඩි වීම. අවසාන අවශ්‍ය තීරණේ ආරම්භක අවශ්‍ය තීරණේ අඩු කරනවා. මොකද තේරෙන්නේ? භාගයක් කියන්නේ 101 වර්ගයේ අඩු කිරීම භාගයක් කියන්නේ 100 වර්ගයේ. තේරුණාද? දැන් ප්‍රතිශතයක් ගන්න කොහොමද? වැඩි වෙච්ච ප්‍රමාණය ආරම්භක අගයෙන් බෙදලා 100ෙන් ගුණ කරනවා. නේද? රුපියල් 50 දාන කියලා තමයි කියන්නේ. රුපියල් 50කට කියක් රුපියල් 6 වෙනත් ගාන වැඩි වෙන රුපියල් කිව්වොත් 6 වෙනවනේ රුපියල් වැඩි වෙනවා. ඒ වැඩිනේ කීය තිබ්බට කියද? හොර තිබ්බට කියන්නේ. ඒතර ඒක ආරම්භක රුපියල් 5ෙන් බෙදලා 100 ගුණ කරන්නේ. අහට තිබ්බට රුපියල් කීය වැඩි වෙනවා නේද 100ට කීයද? හරි. මෙච්චරක් තිබ්බ අවශ්‍ය තීරණය මෙච්චරක් තිබ්බ අවශ්‍ය තීරණය මෙච්චරකින් වැඩි වුණා නම් 100ට කීයද? ඒවලෙන් හදන්න හදින්නේ. ඔන්නේක සුළු කරන්න වන්දිත ප්‍රෝග්‍රෑම් කියන්නේ. ඉතලාගේ ලෙසන කිරීමේ භාගයයි
පොදු සාධකයක් n පොදු සාධකයක් ඉතින් එන්නේ මොකද්ද ඊට එකේ වර්ගයේ ඍණ ස්ථීර වර්ගය බෙදීම ස්ථීර වර්ගය මුල කිරීම ස්ථීර 100ක් එතේ කැපෙනවා 101 වර්ග කරොත් කීයක් වේද 101 වර්ග කරලා කියන්න බෑ 101 වරක් 100 කියද 101යි ඊට පස්සේ බිඳුව එන්නේ ආය 101යි 1යි බිඳුවයි 2යි බිඳුවයි එක දෙන්නේ 1යි බිඳුවයි 2යි බිඳුවයි එක හරි 1යි බිඳුවයි 2යි බිඳුවයි එක දෙකීම ස්ථිර තේරුණාද හරි ඊට පස්සේ මෙතන එනවා c වර්ගය බිඳුව 4යි එතන මෙතන අඩු කරාම මේක අඩු කරාම එන්නේ 201 නේද 201 201 බෙදීම ස්ථිර 201 100 බෙදීම කියනවා 2.01 නේද හරි මම කියන්නේ 2යි කියන්නේ දශම බිඳුව එක අපි කරගෙන ගන්නේ මොකද ගහන්නේ උත්තර 2යි උත්තරේ මොරියක් තියෙනද මේකනේ මෙන්න මේක කරලා මම ගණනලා තියෙනවා මෙන්නක ත්‍රිවිධ වෙනසක් සිද්ධ වුණොත් ඒ මෙන්නම වර්ග වෙනවා නම් ඒකේ දෙවෙනි ගුණාකාරයෙන් තමයි එයාගේ ප්‍රතිඵල වෙනස් වෙන්නේ හරිද ඔය මතක ළමයට ඕසින් බලන්නේ හරිද මොන වැඩි වෙලා ගත්ත ඒ ගානට අර දුරගෙන කියලා දෙන්නේ මොකද හරි එන්න බා සයවෙනි ප්‍රශ්නෙට බාස්නේ ඒ කියන්නේ කෙටි ක්‍රම කියලා දීලා දුන්න ඔයාලට ගණන් වල අප්ලයි කරන්න ඒ කෙටි ක්‍රම නිකන් පොත්වල අසෙන්බලියල් ගාන ගාව රතුපාටින් නිකන් වගන් පිළියාගෙන විවරණ එලියාගත්තට වැඩක් නැහැ ඊට පස්සේ දවසේ ගාන දෙයක් එක මතක නැත්නම් ආයෙ පාවිච්චි කරන්න මොකද මේ කියන්නේ අපේ වැඩක් නෙමෙයි හරි අපි පටන් ගමු ගන්න. මොකද ප්‍රශ්න අංක 16. හරි ප්‍රශ්න අංක 16. එන්න ප්‍රශ්න අංක. 16 හදන්න අපි. හදන්න 16. හදලා. මේක අහලා තියෙන මොකද්ද? සරල අනුවර්තී චලිතයක්. විස්ථාපනයේ මෙච්චරක් වෙන්න දතවම අවම කාලය මේ අහලා තියෙන මොකද්ද එහෙනම් කාලයත් එක්ක විස්ථාපනය නේද මේ ගානේ තියෙන්නේ මෙච්චර විස්ථාපනයක් කියන්නේ කොච්චර කාලයක් යනවද එහෙනම් මොකද්ද අපි තෝරාගන්න සමීකරණය මම ඉගෙනන්නේ නැද්ද සමීකරණ පහක් ඒ පහේ පළවෙනි එක නේද මොකද්ද සමානයි ඒ sin ඔමේගා t ධන හොරින ඇල්ෆා එකක් එනවද මේකට නෑ මේවා චලිතේ පටන් ගන්න දෝලන කේන්ද්‍රය ඉඳලා එනම් මෙච්චරයි කේන්ද්‍රය නම් කොච්චරද යන්නේ විස්තරයෙන් භාගයක් එනම් x කියන්නේ කාටද ඒකෙන් භාගයක් ඒ බෙදීම 2යි මම මෙතනට දාන්න කියයි කියලාද ඒ බෙදීම 2 සමානයි ඒ sin ඔමේගා t මේක දැම්මට පස්සේ ඒකේ මොකද වෙන්නේ අපේ විස්තරය වෙන්නේ භාගය සමානයි sin ඔමේගා t මේ භාගය කියන්නේ sin කීයටද භාගයනේ sin මොන කොනටද sin තිබෙන්නේ හැබැයි තිබෙන්නේ හරියන්නේ නැහැ මේකේ අවුදීන හව එහෙනම් භාගය වෙනකොට ලියන්න මේ තියෙන්නේ sin අවුදීන හව sin ඔමේගා t මත උඩ sin sin කපුවකිනේ ප්‍රශ්නමයි නම් මේ අර දිගින් විසඳුනේ ඒ රෙබල් අපිට ඕනේ නේද මම මේ කපුවට පස්සේ නෝ පයි දෙදීම හොය සමානයි ඔමේගා t කියලා හරි මේක ඔමේගා දිලා තිබුණා නැද්ද දිලා තිබුණේ නෑ හැබැයි ඒකට හරියන්නේ මොකක්ද දිලා තිබ්බේ ආවර්ත කාලෙ දිලා තිබ්බනේ ආවර්ත කාලෙ දෙන්නේ ඔමේගා හොයාගන්නේ මොකක්ද ආවර්ත කාලෙ සමීකරණය t සමානයි 2යි පයි දෙදීම ඔමේගා දැන් ඔමේගා කියන්නේ කාටද 2යි පයි දෙදීම කැපිටල් t දෙන්නේ මෙතන දාන්න පයි දෙදීම හොය සමානයි ඔමේගා කියන්නේ 2යි පයි දෙදීම t වරක් දැන් මේ පයිට පයි කැපෙනවා උඩට එනවා
මේකේ ලක්ෂණ යටට ඇවිල්ලා 6 වරක් 2 12ක් එනවා. මේ දෙන 12යි. හරි මම වරද වෙන්නේ නේද? මට කොහොමද වර්ධනය කළේ? වර්ධනය වාගිනෙන්නේ Sekete iPhone kali හරියද කියන්නේ වැරද්දක් නෑ නේ මේ විදිහට ගලා අද උත්තරේ ගලන්නේ කියලා මම විස්තරයෙන් අරගෙන දුරක් යාමට ගත වෙන කාලය ඔව් උත්තරේ දාගෙන ටීවී වල ගලා හොයන්නේ ඒක උත්තරේ මොකක්ද වෙනස් වුණාද හරි දාගන්න කොහොමද කියලා 17 මාගේ ස්කීම් එකේ තියෙනවා නේ. ඒ 17 උත්තරේ 5 17 පොරද වයින්නද නේද? ප්‍රශ්න තුනයි යන්නේ. 17 18 තමයි මේ හිල අමාරු ගානක් නෙවෙයි හරිද? 18 අමාරු ගානක් නෙවෙයි ඈ. ඔබ 17ට උත්තරේ 5 ඈ. 17ට උත්තරේ 5. अब उसको लिए भी बात होती है ना हर लोग हमारे लिए तो मेरे प्रोग्राम इसको मैं भी ऐसे बोलूँ मैंने इधर आ गया अपने काले नवी तो ऊपर में आइसक्रीम लगा दूँगा केक खा दूँगा मैं के लिए इसको लिए रात है रिक्तिंग अरे कैंपस वाले के लिए बीस एक का लगा हमें इसको तो अरे लावा इंटरव्यू भी हमने देना नाटक में देना अरे होली फेस्टिवल लगा था राहुल कितने मारा को कितने mana ini warga lagi na amal kata lagi dah orang itu kita kerja dia raya itu kena sih nih di yang kita lihat itu kalau kita natalah ini kita scene kerja ini itu kan musuh itu kan juga enggak dia lagi mana lagi lagi mana dia lagi mana dia ay itu lagi mana kalau mana dia hari 18 ළමයි 18 කියන ගාන ටිකක් වෙනස් ගානක් ඈ මේක වෘත්ත සලිත ගානක් හරිද දැන් ජල රෝධයක් නෙමෙයි ජල රෝධයක් තියෙනවා ටර්බයින් එකක් කියලා ගන්න ඕනේ මේ ටර්බයින් එකෙන් ටර්බයින් එකට වතුර වැටෙනවා මෙහෙම වැටිලා මේක පරිධිය දිගේ ගිහිල්ලා පරිධිය දිගම පිටවෙනවා මම අහන්නේ මේ වතුරේ දායකත්වයේ තියෙන තනිකරම මේ බල රෝධ පරිධිය දිගේ නේද? පරිධිය දිගේ නේද? අවිලා වදින්නේ පරිධියට ස්පර්ශීයව. අන්තිමේ ඉවත් වෙන්නේ පරිධියට ස්පර්ශීයව. හරිද මම කියන්නේ? එතකොට මම අහන්නේ ආරම්භක මේක මොකක්ද ව්‍යාවර්තය අහන්නේ සමානයි අල්ෆා උදාන්නේ වම දකුණ කියලාද නැත්නම් වාමාවර්ත දක්ෂිනාවර්ත කියලාද? වාමාවර්ත දක්ෂිනාවර්ත කියලානේ. අපි මේක දාමු ජලයට මෙහෙම. හරි. එතකොට ළමයි ඔයාලට මතකද? අපි ඇල්ෆා ලියනකොට මෙහෙම ලියනවා නේද? ගම්මතා වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා. ඔයාලට මතකද
මෙන්න මේකනේ අයියෝ මේක කියන්නේ කෝණික ගම්‍යතාව නේද? එයාලට මතකද මම කෝණික ගම්‍යතාවයේ ලියනවා රේඛීය ගම්‍යතාවයේ දීර්ඝය කියලා. මතකද? කෝණික ගම්‍යතාවයේ යන්නේ රේඛීය ගම්‍යතාවයේ දීර්ඝයයි. හරි. එතකොට තමයි මේකට පුළුවන් නේද අපිට මෙහෙම ලියන්න. බලාගන්න. මේ මෙතන ලියන්න පුළුවන් නේද අපිට? එන්නේ අවසාන ප්‍රවේගය කීයද? 20යි. එන්නේ 20යි r මේ අවසාන කෝණික ගම්‍යතාව මේ අයියෝ මේක ලියන්නේ NGR කියලා ඈ. එතකොට එන්නේ ආරම්භක ප්‍රවේගය මොකද්ද? 50. එන්නේ 50යි r බෙදීම t මොන හරිද? හරිනේ. එතකොට මෙතන එළියට එන ප්‍රතිසාධක මොනවද? MR එළියට එනවා. 20 50 කීයද? 20 50 ගියත් 30 ඍණ 30. එහෙනම් කමන්නේ ඍණ දාන්න කියපු. ඍණ 30. බෙදීම t. ළමයි දැන් මේකේ ඍණ n බෙදීම t එකක් වෙනව නේද? අය r කරුකුත් වෙනවා. අර ඒකද සෙන්ටිමීටර් 50යි. n බෙදීම t කියන්නේ කවුද? කිලෝග්‍රෑම් බෙදීම තප්පර. අපි කියනවා තප්පරයට කිලෝග්‍රෑම්. තප්පරයට කිලෝ කීයක් වෙනවද මේක දිගේ? විනාඩියට 240ක්. එහෙනම් තප්පරයට බලන්න 246න් මෙතන දුන්නා. මෙතන දාන්න 240 බෙදීම 60යි. 50 බෙදීම 100යි. මේ මොකද්ද? ව්‍යාවරතය. මම මේ ගානේ හිතුවේ ජල රෝධයේ පැත්තෙන්ද වතුර පැත්තෙන්ද? වතුර පැත්තෙන්ද. එතකොට පුතා දැන් මෙහෙම කරකිලා යන වතුරේ වේගය අඩු වෙලා නෙන්නේ. ඒක වතුරට ව්‍යාවරතයෙන් ආපස්සටනේ. ඒකින්ද තමයි මේ පැත්තට දැම්මට පස්සේ විලෝපයක් ආවේ. අත්‍තරම මේක ලකුණු වැඩක් වෙනවද ලකුණු වැඩක් නැද්ද අපිට? ලකුණු වැඩක් නෑනේ. අපිට ඕන කරන්නේ විශාලත්වය විතරයිනේ. ඒ හින්දා ලකුණු ගැන හිතන්න යන්න එපා. ඒකයි ඉතින් දෙකයි. 51යි 52යි. අන්තිමට එන්නේ 240 බෙදීම ගෝරක් දෙක 4යි. උත්තරේ දෙනවා නේද 60යි කියලා. 60යි. ඒක නියම ගානනේ සුපුරු ගානක්. හදන්නේ I alpha ගෙන් හැබැයි I alpha ලියනකොට කෝණික ගම්‍යතාව වෙනසක් වෙනවා. කෝණික ගම්‍යතාව ලියන්නේ NGR ගෙන්. ඒකීය ගම්‍යතාවයේ දීර්ඝය. තේරුණාද? මොකද නැත්නම් වතුරේ අවශ්‍ය දීර්ඝය හොයන්න අපි දන්නේ නැහැ. හරි. අපි ඉස්සෙල්ලා මේ 60 ආවලම නේද? 19 ආයේ මාකින් ස්කීම් එකේ දීලා තියෙන්නේ 19ට උත්තරේ 4. හරි. මේක ලියාගන්න කෙනෙක් ලියාගන්නකො අන්තිමට අපිට තියෙනවා වෙන්චූරි මාන ගානක්. හරි ඊළඟට කරන්නේ 19 වෙනි උත්තරේ දීලා තියෙනවා 19 වෙනි පුතා 4 වෙනි උත්තරේ. අපි නම් අන්තිම ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 20 වෙන්චූරි මානයක් පළාය මලයේ හරස්කඩ වර්ගඵලය අර වගේ 4 ගුණයක් කියලා දෙලා වීඩියෝ අද අහනවා. ළමයි අදහන්නවා මම කොටසක් හිතන්නේ මේකේ ඒවා ලියන්නේ ඒ හින්දා යාලත් බලාගෙන ඉන්න
මම ඒවා විවරණයට දෙන්නේ හරි දැන් වැඩි ඉවරද බලාගෙන ඉන්න පුතා මෙතනින් මෙතෙන්ටදී නලය මහත් වෙනවද නලය හීන වෙනවද නලය හීන වෙනවා හරස්කඩ මොකක්ද වෙනවා කියන්නේ හතරෙන් බෙදෙනවානේ මෙතන වගේ මෙතන හරස් ගුණ හතර හරස්කඩ හතර ගුණයක් නම් මෙතන වගේ මෙතන හතරෙන් පංගුවක් හරස්කඩ හතරෙන් බෙදෙන ප්‍රවේගය මොකද වෙන්නේ හතරෙන් ගුණ වෙනවනේ බටේ හීන වෙද්දී මේක බෙදෙනවා හරස්කඩ හතරෙන් බෙදෙනොත් වේගය හතර ගුණයක් වෙනවා එහෙනම් මෙතන වේගය v කියලා ගත්තොත් මෙතන වේගය කීයද හතර ගුණයක් හතරක් මම මේ a1 v1 සමාන a2 v2 හිතන් දැම්ම කරේ මෙතන හතරක් තේනම් මෙතන a හරස්කඩ හතරෙන් බෙදෙනවා එතකොට මෙතන v නම් මෙතන හතරක් v වේගය හතරෙන් ගුණ වෙනවා එහෙනම් මෙතන වේගය හතරක් v දැන් අපි බෙලෙලි දාන්න මෙතෙන්ටයි මෙතෙන්ටයි එහෙම නේද එහෙනම් බෙලෙලි දානකොට දෙන්නට එන්නද්ද පීඩන වෙනසක් නෑ මේ වෙනස හින්දා නේද මෙන්න මෙතන උස වෙනසක් එන්නේ අපි මොකද්ද කරන්න ඕන මේ දෙකට බෙලෙලි දාලා මේ දෙන්නගේ පීඩන වෙනස උච්ච කරගන්න ඕන මේ පීඩන වෙනස සමාන වෙන්නේ කාටද යට තියෙන නලයේ මේ උස වෙනසින් එන මේ පීඩනාන්තරය මේ පීඩනාන්තරයට සමානයි. එතනෝනේ අද මෙහෙනම් x ධන භාගයක් රෝ v වර්ගය සමානයි p y ධන භාගයක් රෝ 4ක් v වර්ගය. මෙයා මෙහෙට දාන්න මෙයා හාට දාන්න. px ඍණ py සමානයි භාගයක් රෝ 16ක් v වර්ගය ඍණ භාගයක් රෝ v වර්ගය. මේක අඩු කරාම නෝ 15ක් රෝ v වර්ගයේ බෙදීම දෙකයි කියලා. මම හරිද? 15ක් රෝ v වර්ගයේ බෙදීම දෙකයි. ඒතර මෙන්න මෙතන නේද පීඩනාන්තරයක්? මේ පීඩනාන්තරය සමාන වෙන්නේ කාටද? මේ යට පීඩනාමානය මේ වෙනසෙන් වෙන උච්චරෝජිත. හරි? ඒතර මම මෙතන දාන්න රෝ දාන්නේ පැටලෙනවා. ඒතර මෙයාට මම දාන්න HDV කියලා 15යි රෝ බෙදීම දෙකක් v වර්ගය. පුරුමවලි මේක අහන්නේ වේගයනේ. එහෙනම් v යුක්ත කරන්න. දෙකේ ඉලක්කම ඔබටනවා 2යි HDG බෙදීම 15ක් රෝගේ වර්ගමූලය. තේරුණාද? ආදේශ කරලා පෙන්නන්න 2යි h කියන්නේ උස මට්ටම් වෙනස. මට්ටම් වෙනස මිලිමීටර 20යි අප්පා. මිලිමීටර 20යි. 2h d කියලා ගත්ත යට ප්‍රවේ ඝනත්වය 14000යි. g 10යි. 15 වරක් රෝ කියන්නේ ඔබ ගලාගෙන යන කෙනාගේ ඝනත්වය ඒක ළමයි 2000ද 2000යි. වර්ගමූලය ඒ සුදුරු ගුණගුණක් තියෙන්නේ. බිංදු තුනක බිංදු තුනක් ලැබුණා. තුනෙන් කපන දෙකක්ම අනේ දෙකට මේ දෙක ලැබුණා. අසල්ලවයි 14යි ඉතුරුනේ. මේ බිංදු දෙකට 10 වෙන දෙකක් ලැබුණා. 10 වෙන එකක් ඉතුරු 14 වෙන එකක් 28යිනේ. 2.8 බෙදීම 15යි. මේක දෙන්නේ. මේක සමීකරණ ගන්න ඕනේ. කොහොමද උත්තර දීලා තියෙන්නේ? 2.8 15 දෙන්නේ නැහැ. Asfarak pulau atarak atarak atarak. Dekai bersama pahlawan di dalam warga rambaran kiat kenal begini. Dekai bersama apa pahlawan di dalam warga mulai kan? Orang kenal itu. Dekai bersama apa begini pahlawan. Bunda bersama kaya payah kenal. හතරයි තුනයි කවුරු ගණන් කරනවද? 34 තුනයි ගණන් කරනවනේ. 34 තුනයි කියන තුන උත්තරේ.
බිඳුවශම 4යි. උත්තරේ 3. බිඳුවශම 4යි 3යි ගණනක් එනවා. ඒ කියන්නේ ආසන්න උත්තරේ 0.4යි. හරි මට කියන්නේ ඉන්ස්ටිටියුට් එකක් හරි කියලා බලලා ඊට පස්සේ යන රචනා ගණන් සාකච්ඡාවට. බලන්න ඉන්ස්ටිටියුට් එකක් හරි කියලා. හරි 16 තමයි වැඩිම ලකුණු එතකොට නේ 16 දිනවා ඊට පස්සේ 15 නේ හරි ළමයි මේක රචනා පේපරේ මම ටටක් ගාලා කියලා දෙනවා දැන් විවරණය අතට ගන්න රචනා පේපර් එකේ මම කියලා දෙනවා මුලින්ම මම කියලා දෙන්නේ රචනා දෙවෙනි ගාන ගන්න රචනා දෙවෙනි ගානට යන්න රචනා දෙවෙනි ගානට හරි හරිද ළමයි මම හදන්නේ රචනා දෙවෙනි ගාන හොඳ රචනා දෙවෙනි ගාන හදන්නේ එතන මේ එක හරිද ළමයි මේක යක්කංගන නෙමෙයි හිතන්න ඕනේ රචනා ගානක් කොහොමද කල්පනා කරන එකයි හිතන්න ඕනේ හරිද මේ හැමෝම බලන්න මුලින්ම ප්‍රෝටි එන්ජිමක් නවත්තලා තියෙනවා වේගයෙන් වෙන හයි ස්පීඩ් දෙන ප්‍රෝටි එන්ජිමක් මෙයාව දැකලා අතරින් බ්‍රේක් පාරද්දනවා නැත්නම් හැප්පෙනවනේ අනෝන් බේරනවලු එතන බේරෙන්න නම් ඒ දෙන්නගේ පරතරය කීයද කියලා අහනවා මේක සීනිවල ගානක් නෙමෙයි මේ කෙනෙක් නවත්තපු කෙනෙක් මෝ කඩාගෙන දිගගෙන මතක වේගින් වෙනවා මේ දැකපු ගමන්ම බ්‍රේක් එකක් ගහනවා එතකොට මෝ මන්දනේ වෙලා හැප්පෙන්න නැතුව හරියටම මෙතෙන්ටම ඇවිල්ලා බේරෙන්න ඕන අනෝන් බේරෙන්න ඕන මේ අනෝන් බේරෙන්න නම් එච්චර දුර පරතරයක් තියාගෙන බ්‍රේක් ගහන්න ඕනද කියලා අහනවා මොකක්ද අර කලිසෙන් කරන්නේ v වර්ග සමානයි u වර්ග ධන දෙකක් දාන්න මේ දාන්නේ එන්ජින් එකටද නැත්නම් හයි ස්පීඩ් කෝච් එකටද හයි ස්පීඩ් ට්‍රේන් එකට තමයි දාන්නේ එන්ජින් එක නවත්තලා තියෙන පාර කරද්දී මේකට අගයන් ටික දාලා සුළු කරන්න ඔයාට දීපනවා කියයි කියලාද 450යි මේ උත්තර ආවද අදම හරිය. ඕන ඒක හරිය. මොනවද දෙවෙනි කොටස එකේ? දුම්රිය එන්ජින 40 ඒකාකාර ප්‍රවේගයෙන් දකුණට ගමන් කරමින් පවතින අතර ගැටීමක් සිදු නොවේ අන්තිමින් මේවා ආරක්ෂා වේ. අන්න දැන් හදන්න බලගන්න ළමයි. දැන් හදන්න. සිද්ධියම තමයි හැබැයි high speed train එක බ්‍රේක් ගහනකොට 60 ඉඳන් කෝච් එන්ජින නතර වෙලා තිබ්බ කෝච් එන්ජිනක් නෙමෙයි. එයා ඒකාකාර 40ක ප්‍රවේගයෙන් හිටේ යන ගමන් හිටපු කෝච් එන්ජිනක්. යන ගමන් හිටිය 40ක වේගයෙන්. ගාන හරි ලස්සනයි.
ඒ ලක්ෂණ වෙන්නේ ඉන්නේ. දෙන්නේ එකම පැත්තට යනවා. යද්දි පිටිපස්සේ කෙනාගේ වේගය වැඩි නම් මොකද වෙන්නේ? යම ගමන් ඈත් වෙනවද ලං වෙනවද? කියන්නේ එකම පැත්තට යන්නේ. පිටිපස්සේ කෙනාගේ වේගය වැඩි මොකද වෙන්නේ? යම ගමන් ටික ටික ලං වෙනවා. හරි. ඒකට හැප්පීමේ අවදානමක් නැද්ද තියෙනවද? දෙන්නේ එකම පැත්තට යනවා. යද්දි ඉස්සරහ කෙනාගේ වේගය වැඩි. ඒකට ලං වෙනවද යම ගමන් දෙන්න ඈත් වෙනවද? දැන් හැප්පීමේ අවදානම තියෙනවද නැත්නම් හැප්පීමේ අවදානමක් නැද්ද? දැන් හැප්පීමේ අවදානමක් තියෙනවා. දැන් ඈත් වෙනවද හැප්පෙන්නේ? තුමන් අහන්නේ හැප්පීමේ අවදානමක් තියෙන මේ කෝච් දෙකේ මුදු වේගේ 40කට වඩා වැඩියෙන් තියෙනකම් විතරයි නේද? මේ 40නේ. මුදු වේගේ 41යි. හැප්පීමේ අවදානමක් තියෙනවා. මොකද මේ ටික ටික අරගෙන ළඟට යනවා. මොකද මම කියන්නේ? මේ බ්‍රේක් ගහගෙන ඉන්නේ. මොකද ඒක අදලා 40කට වඩා අඩු නේද? ඒක හැප්පෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මොකද මේක කියන වෙලාවෙද? 40 වෙලාවේ. 40 වෙලකට තාම මේ දෙන්න අතර පරතරයක් තියෙනවනම් උඹලා කප්පරේ 40 කිසිම නෙන්නේ. ඒක දුන්නා ඇත්තනේ. ඒක පුළුවන්. මොකද මම කියන්නේ? ඕන අන්නේ නමෙන් දෙරෙන්න මොකද වෙන්නේ කියලා. අන්නේ නමෙන් දෙරෙන්න මුදු වේගය අඩු වෙලා මුදු වේගය තියෙන වෙලාවෙද 40 වෙන වෙලාවේ දෙන්න හැප්පෙන්න දෙන්න තියෙනවා. ඊට පස්සේ ආයෙ හැප්පෙනවා. එනම් මේ සිද්ධිය පුතේ ඉස්සරහට යනවා. මෙයා ඉස්සරහට යනවා. මෙයා ඉස්සරහට යනවා. ඒ යම් තැනක් තියෙනවා. මේ දෙන්න එකම තමයි. මේ වෙලාව වැඩි ප්‍රමාණය දෙන්නගේ වේග වෙනස් සමානයි. සමානයි. දැන් හැප්පෙන්න ඔන්න මෙන්න. මේ තත්පරේ මේක මොනවද? හැප්පෙන්න ඔන්න මෙන්න එලාය. ඒක හැප්පෙනවා කරන්නේ. අන්තිමට එහෙනම් හැප්පෙන්න ඔන්න මෙන්න වෙලාවේ මෙයාගේ වේගය කීයද වෙන්නේ? බලන්න ප්‍රශ්නේ. එන්ජිනේර ගැටි යාන්ත්‍රණ ආරක්ෂා වීමට අධිවේගී මෙන දුම්රිය සමීප වන මොහොතේ ප්‍රවේගය කුමන අගය දක්වා අධිවේගී තිබිය යුතුද? කී දක්වාද? මේක දක්වා. එතන පරිස්සම්. උත්තර මොකක්ද මෙන්න? 40යි ඉන්නස්රේ මේක. ඒක දෙවෙනි කොටස. ඉරියව්වේ මොහොතේ සිට අධිවේගී දුම්රිය මෙන්න දුම්රිය අන්තිමට සමීප වන මොහොත දක්වා වාහනය කර ඇති කාලය සොයන්න. තියෙන බෝල ගන්නත් නේ. මේ high speed train මෙතන U 60යි මෙතන U 40යි. ඊළඟ 40යි. මොකද ඒ සීන හතරනේ. ඒක අපි high speed train එකට දාමු මොකද්ද? මේ සමාන යෝගනේටි. හැප්පෙන්න එන්න වෙලාව වෙනකොට දැන් යාන්ත්‍රයෙන් දෙන්න මෙතින්නේ. යන්ත්‍රයෙන් බේරනවා නම් දෙන්නගේ වේගය සමානයි දෙන්න එක තැනට ඇවිත් ඉන්න ඕන. හරි. එතකොට V40යි U60යි ඒ ඍණ 4යි T. එහෙනම් 4යි T සමානයි 60 ඍණ 40. ඒ 20යි. 4යි T සමානයි 20 4න් බෙදුවොත් 45යි. පොරොදේ. නම කියන තත්පර පහේ දෙන්නට මේන ගෑවෙන්නේ දෙන්න හම්බෙනවා. හැබැයි බයින් හැප්පෙන්නේ නැහැ. ඒක තත්පර වෙනකොට ආයෙ දෙන්න හැප්පෙනවා. මොකද හයි ස්පීඩ් ට්‍රේන් එක මන්දනවර හරිද? ඉතින් මම දෙයක් කරන්න බෑ. ඉතින් මොනවට? හරි. මම බලන්න ප්‍රශ්න. ඊට මහන් පරිදි ආන්තරික ආරක්ෂා වෙන ඩීවී අගේ තුනක් තියෙනවා. කො මේ කියන්නේ තාත්තද? ඒ කරන්නේ පටන් ගන්න පරතරය. බ්‍රේක් කරන්නේ පටන් ගන්න වෙලාවේ තියෙන්නේ පරතරය. ළමයි මේ රෝදෙම ඩී කොල්ලන්ද? මේක නේද ඩී? බ්‍රේක් ගහනවා. මේ තමයි බ්‍රේක් ගහන්නේ. බ්‍රේක් ගහලා තප්පර පහෙන් මින්දෙන්න කොතනද ඉන්නේ? මින්දෙන්න ඉන්නේ මෙතන. එන්ජින වචරක් ගියාද? එන්ජින වචරක් ගියා. high speed train එක කොච්චරක් ගියාද? high speed train එක මෙතෙන්ට ගියා. එහෙනම් දෙන්නගේ ආරම්භක පරතරය කියන්නේ කාටද? මෙන් දෙන්නගේ තප්පර පහේ විස්ථාපන දෙකේ වෙනසනේ. එතකොට මොකද දාන්නේ සමාන UT ධන භාගයක් AT වර්ගය දාලා ගේස් ගන්න ඕන. මොකද සමාන UT ධන භාගයක් AT වර්ගය දාලා ගේස් ගන්න ඕන. ඒ S දෙන්න
අඩු කරන්න. එතකොට මොකක්ද වෙන්නේ උත්තරේ? ඒක තමයි ආරම්භක අවම දී පරතරය. ඊට වඩා ලඟ වෙලා බ්‍රේක් කරාට වැඩක් නැහැ. හැප්පෙනවා. අනිවාර්යයෙන් ෂුවර් හැප්පෙනවා. මේ දොරේදී බ්‍රේක් ගහුවම හැප්පෙන්න තෝ දොරෙන්නේ නෑ. මේක සමාන වෙදී ළඟටම ඇවිල්ලා. කොහොමද කියන්නේ? එතකොට ඒ හොඳ රචනා ගන්න ඕනේ. මේ දුන්නා අඩු කරලා ගන්න. මෙයාට ඒ සමාන UP කරන භාගයක් UP වර්ගය දැම්මට පස්සේ එන්න තුනෝ කියයි කියලාද? 200යි කියලා. අරකට 250යි කියලා. ඒක වෙනස තමයි. ඔතනමනේ සුළුකරන දෙකින් කරගන්න. මොකද අතර පරතරේ කියෙන්නේ? අහන්න කලින් බ්‍රේක් ගහගන්න ඕන. අර සිකේද බ්‍රේක් ගහගත්තා අනහද බ්‍රේක් ගහුවොත් අනෝමම දෙරෙනවා. අපිට සමයක පරතරය කියලා බ්‍රේක් ගහන්න බෑ නෑ. දැන් ඔන්න කරන්නේ. ඔන්න ගියන අපිට මේක සීකොටසට. ඒකට අරකට ආවා වෙයි. හරිද? පුතේ මෙහා ගන්න ඕනේ. සීකොටස කතාව තව වෙනස්. හරි. high speed train එක මෙන්න නෝ ඉස්සරහට යී හැපෙන්. මේ බ්‍රේක් ගහන්න පුළුවන් කොහොමද ඒ දෙන හතරෙන් බ්‍රේක් ගහන්නේ? දෙන හතරයි. හරි වැඩේ කියන්නේ වෙලාවේ. ඒ චෙකින් එක නවත්තලා තිබුණා තියෙන්නේ. ඔයාලා දන්නව නේ සාමාන්‍යයෙන් කෝච්චියක් වංගුවක් ගන්නකොට අනිවාර්යෙන් හෝන් එකක් ගහලා ඉන්නේ දරුවෝ සයිරන් නැකමි. හෝන් එක ගහලා වංගුව ගන්නේ කොහොමද කියලා. එතකොටම එන්ජින් එකේ මිනිස්සුන්ට අහනවා. ඉතින් කෝච්චියක් කරනවා කියලා. දැන් දෙයක් මොකද කරන්නේ නම් හැප්පෙන එක දూర ගන්න. ප්‍රෙස් කරලා යන්න පටන් ගන්නවා. ඊට පස්සේ හයි ස්පීඩ් ට්‍රේන් එක බ්‍රේක් ගහගෙන යන්න පටන් ගන්නවා. හරිද? ඒකද සමාන බිඳුවයි ඒ හතරයි. සමාන 60යි ඒ දින හතරයි. එන්නද? අවත හැප්පීමේ අවදානම තියෙන කොතෙන්ද කන්ද? දෙන්නගේ වේගය සමාන වෙන තැනට එනකම්. ඉතින් පස්සේ ඒ වෙලාවේ හැප්පෙන්නේ නැත්නම් ආයෙ හැප්පෙන්නේ. හරිද? මේකේ සමාන වෙන තැන වලට තේරුම් ගන්න අමාරු වෙයි කියලා මම චලිත ප්‍රස්තාරෙත් දාලා තියෙනවා මෙතන. හරි. මොකක්ද කරන්නේ? බලන්න. හරි. එතකොට ළමයි එනම් මේ ගාන හදනම කොතෙන්ද ගන්නද? මෙතෙන්ද ගන්නේද? හරියටම මේ වෙලාවේ හයි ස්පීඩ් ට්‍රේන් එකයි එන්ජින් එකයි කොතනද තියෙන්නේ? ඒක මෙතනට වෙන්න තියෙනවා. ඒක තමයි 99 දෙරෙන වෙලාව. මෙතන හැප්පෙනව දානනේ අවසාන කෙලවර. ඔය කෙලවර පන්නලා පස්සේ ආයෙ හැප්පෙන්නේ කොහොමද? මේක සමාන වෙනකන් තමයි දෙන්න කිට්ටු වෙන්නේ. එහෙනම් අපි අඳින්නේ මෙන්න මෙතනට අදාළව දැන් දෙන්න ඉන්නේ කොතනද පුතේ? දැන් දෙන්න ඉන්නේ එකට තමයි. ඉතින් අපි ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න මේක සමාන වෙන්න තමයි. හරි. ඒකට අපිට සිද්ධ වෙනවා හයි ස්පීඩ් ට්‍රේන් එකට දාන්න v සමාන u ධන at. අපිට සිද්ධ වෙනවා කෝච්චි එන්ජින් එකකට දාන්න v සමාන u ධන at. දාලා ඒ දෙන්න ගිහි මොනවද වෙන්නේ මේ වෙලාවේ? සමාන වෙන්න ඕන. එතකොට හයි ස්පීඩ් ට්‍රේන් එකට එන්නේ 64යි p. මෙයාට එන්නේ 0.4යි p. මුන් දෙන්න සමාන කරොත් එහෙම වෙනවා 64යි p සමානයි 4යි p. ඊට එන්නේ 7.5යි කියලා. පොරවල් මම කියන්නේ. හරියටම කේවලි තප්පරයක දෙන්නගේ වේගය සමාන වෙන්නේ හරියටම තප්පර 7.5 වෙනකොට දෙන්නගේ වේගය සමාන වෙලා. ඒක තප්පර 7.5 ඉන්නකොට දෙන්න 50යි. 70ද තව ලඟ වෙනවා කියලා. 7.5 පහෝච්චකම අවදානම ඉවරයි. ආයෙත් දෙන්න ඇත්තනවා. තේරුණාද? ඔය තප්පර 7.5 තුන දෙන්නට පිට වෙන්න පුළුවන් ගෑවෙන නෝවර තැන් විතරයි. හරි. එහෙනම් මොකද? දැන් ආයෙ මොකද්ද කරන්න ඕනේ? හයි ස්පීඩ් ට්‍රේන් එකට දාන්න x සමාන ut ධන භාගය pt වර්ගය.
එන්ජින් එකටත් දාන්න සමාන යූටිකර භාගයක් හේතු වර්ගය. ඒ උත්තර දෙක පුරු කරන්න. ඒක තමයි බ්‍රේක් ගහන්න පටන් ගන්න වෙලාවේ දැන් අලුත් පරතරය. මේක තමයි අලුත් B වගේ. හරි. හදලා බලන්න අන්තිම ඔක තුන කියයි කියලාද? මීටර් 225යි කියලාද? මගේ ස්කෝර් එකක් තියෙන්නේ. මීටර් 225යි කියලා. හරි. මට කියන්න ඕක C කොටස හදුවේ නැතත් AB කොටස හදුවා කියලා හරියට. දෙසලම AB කොටස කියන්නේ. හදුවා. ඊළඟ දෙසින්සම. මේකේ සමානයි කියලා තේරෙනවද? හරි. මේ ළමයි පොඩි මිස්ටේක් එකක් තියෙනවා මේකේ පළවෙනි රචනා ගානේ නේද? ඒකේ ප්‍රූෆයක් දීලා නැහනේ. ඒක නම් නැතත් කමක් නැහැ. හැබැයි ඒකේ උසු දීලා තියෙනවා නා. විවරණය මම බලුවා විවරණය නම් මම ලියපු විවරණය මම උස අරන් තියන්නේ මීටර 25යි කියලාද? එන්ජිඑච් කියලා කියලාද? ජීවිත 10යි H25 දාලා තියෙන්නේ. H25. හැබැයි ගානේ දත් වල H25 කියලා තිබ්බද එහෙම නැත්නම් නෑ නේද? ඒ කියන්නේ ඒකේ දත් වල අඩුපාඩුවක් තියෙනවා පළවෙනි රචනා ගානේ. හරි ඒකේ දත්යක් තියෙන්න ඕන ප්‍රක්ෂිප්තයේ උස මීටර 25යි කියලා. මීටර 25ක් ඉහළදී කියලා. දාගන්න. ඒ පළවෙනි රචනා ගානේ දත්ක අඩුපාඩුවක් තියෙනවා. ඒක කොහොමද කරන්නේ මීටර 25ක් ගැන කතාවක් කියවිලා නැහැ. හරි. එහෙනම් ළමයි එන්න විවරණය. මේ රචනා ගාන දැන් තේරුණාද? හරි. එහෙනම් අද අපි මෙතනින් අවසන් කරමු. හරි. එහෙනම් හැමෝටම ජය වේවා. ආයුබෝවන්.